බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. Good morning. වෙනද වගේම අදත් ඔයගලන් ගෙදරට මං ඇවිල්ලා ඉන්නේ ඔයගලන්ට අලුත් රෙසිපීස් තුනක් වෙනස් විදිහට හදන හැටි කියලා දෙන්න. ඉතින් ඒ වගේ අලුත් කෑම හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. රයිස් ලසඤ්ඤා. මේ රයිස් ලසඤ්ඤා එක තම්බාගත් බත්, ටූනා, ලුණු කුඩු, මිරිස් කුඩු, ඔලිව් තෙල්, බිත්තර, බටර්, මී කිරි, නැවුම් කිරි, කුකින් චීස්, කෑලි මිරිස් යොදාගෙන ඊටම රසවත්ව සාදාගෙන ගෙදර හැමෝමත් එක්කම රස බලන්න පුළුවන්. චන මසාලා ටාකෝ. මේ චන මසාලා ටාකෝ එක ලුණු, බටර්, ඔලිව් තෙල්, සුදු ලුණු, තක්කාලි පියුරි, මිරිස් කුඩු, තුණුපහ, ගම්මිරිස් කුඩු, පොල් කිරි, ලුණු කුඩු, තම්බාගත් කඩල, කොත්තමල්ලි කොළ, බටර්, අමු මිරිස්, තක්කාලි යොදාගෙන ඊටම රසවත්ව සාදාගෙන ගෙදරට පැමිණෙන අමුත්තන් එක රස බලන්න පුළුවන්. පැෂන් ඔරේන්ජ් මොහිතෝ. මේ පැෂන් ඔරේන්ජ් මොහිතෝ එක පැෂන් ෆ්‍රට්, දොඩම්, මිංචි කොළ, අවර්ණ පැණිබීම, දෙහි, අයිස් කැට යොදාගෙන ඉතාම රසවත්ව සාදාගෙන ගෙදර හැමෝමත් එක්කම රස බලන්න පුළුවන්. ලසන්න එකක් කිව්වම අපි හැම වෙලාවම පැස්ටා ෂීට් එකක් යූස් කරලා තමයි ලසන්න හදන්නේ. මං අද ඔයගලන්ට කියලා දෙන්නේ අපි ගෙදරදී ආහාරයට ගන්න රයිස් එකතු කරගෙන කොහොමද රයිස් ලසන්න එකක් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙනවා තඹගත්ත බත් කෝප්ප දෙකක්. අපිට මේකට එකතු කරගන්න පුළුවන් ටූනා ග්‍රෑම් 150ක්. අපි මේකෙදි ටූනා කෑන් එක තමයි අරන් තියෙන්නේ. ඉතින් ටූනා කෑන් එකක් ගන්නකොට ඒකේ තියෙන වතුර ටික ඉවත් කරලා චන්ක්ස් ටික තමයි අපි අරගන්න ඕනේ. මේකට එකතු කරගන්න ඕනේ ලුණු කුඩු තේ හැඳි කාලක්. මිරිස් කුඩු, තේ හැඳි භාගයක්, ඔලිව් ඔයිල්, මෙස් හැඳි දෙකක්, එකතු කරලා අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපි මෙතනදී සැමන් එකතු කරගත්තේ නැහැ. සැමන් එකතු කරගන්න පුළුවන්. හැබැයි ටූනා එකතු කරගන්න නම් ඒක වඩාත් රසයි. ඉතින් අපි ඉස්සෙල්ලාම හොඳට ටූනා ටික ක්‍රෂ් වෙනකන් මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට අපි හදා ගන්න ඕනේ මික්ස් එක. අපි එක පැත්තකින් තියලා ඊළඟට අපිට අවශ්‍ය වෙනවා බිත්තර 3ක්. ඉතින් බිත්තර 3ම අපි මේ විදිහට බෝල් එකකට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ අපි එකට එකතු කරගන්න ඕනේ බටර් මේස හැන්දක්, කර්ඩ් කෝප්ප කාලක්, එකතු කරගෙන අපි ඉස්සෙල්ලාම මේ ටික විස්ක් එකක් ආධාරයෙන් මේ විදියට බීට් කරගන්න ඕනේ.
මේ ටික හොඳට මික්ස් වුණාට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයකුත් අරගෙන ඒකත් එකතු කරගන්න ඕනේ. මේ ටික හොඳට මික්ස් වුණාට පස්සේ අපි තව බෝල් එකක් අරගෙන බේක් කරන්න පුළුවන් බෝල් එකක් අරගෙන අපි හදාගත්ත බත් ටික ඒකට එකතු කරගන්න ඕනේ. ඉතින් අපිට බේක් කරන්න පුළුවන් කැමති ඩිෂ් එකක් නැත්නම් ට්‍රේ එකක් වුණත් කමක් නැහැ. අපි මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට ප්‍රෙස් කරන්න ඕනේ මේ විදිහට. අපි මේ විදිහට මේක ප්‍රෙස් කරලා හදාගත්ත ලික්විඩ් ටික මේ විදිහට වක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කුකින් චීස් අරගෙන අපි හදාගත්ත මිශ්‍රණය බත් එක්ක මිශ්‍ර වෙනකන් අපි ඒක පැත්තකින් තියලා අපිට අවශ්‍ය වෙන ඊළඟට කුකින් චීස්. කුකින් චීස් අපිට ග්‍රෑම් 100ක් ග්‍රේට් කරගන්න පුළුවන්. මේ විදිහට අපි චීස් ටික ග්‍රේට් කරගත්තට පස්සේ ඉතින් චීස් අපිට කැමති ප්‍රමාණයක් දාන්න පුළුවන්. අපි ග්‍රේට් කරගත්ත චීස් ටික මේ විදිහට මේක උඩින් මේ විදිහට දාගන්න ඕනේ. මේ විදිහට චීස් ටික දාගත්තට පස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වයේ රත් වූ අවනයක විනාඩි 30ක් අපි මේක බේක් කරගන්න ඕනේ. ඉතින් රයිස් ලසාන්‍ය එක මේ විදිහට බේක් වෙලාවට පස්සේ අපිට පුළුවන් මේකට කෑලි මිරිස් මේ විදිහට ඇඟිලි තුඩෙන් අරන් චුට්ටක් ස්ප්‍රින්කල් කරගන්න. අපිට පාස්ලි උනත් පොඩියට කපලා දාන්න පුළුවන්. දැන් අපිට ටිකක් ස්පයිසි ගතිය ගන්න කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ටත් මේ වගේ ටූනා රයිස් ලසාන්‍ය එකක් ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්. කැලීම් ස්නාන කලාව කැලීම් වගේ අපි බලමු ඉන්දියන් රසට චන්න මසාල ටකෝ එකක් කොහොමද හදන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා
ලූණු ලූණු ටික කපා ගත්තට පස්සේ පෑන් එක ලිපේ තියලා අපි පෑන් එකට එකතු කරගන්න ඕනේ බටර් මේස හැන්දක් ඔලිව් ඔයිල් මේස හැන්දකුත් බටර් ටිකයි ඔලිව් ඔයිල් ටිකයි රත් වෙනකොට අපි කපාගත්ත ලූණු ටික ඒකට එකතු කරගන්න ඕනේ. ඉතින් ලූණු ටික බැදෙනකම් අපිට පුළුවන් සුදු ලූණු බිග් 4ක් අරගෙන කපා ගන්න. ඉතින් ටාකෝස් කිව්වම ගොඩක් වෙලාවට මෙක්සිකන් කෑමක් තමයි ටාකෝ කියන්නේ. ඉතින් අපි අද හදන්නේ ඉන්දියන් රසට, ඒ කියන්නේ චන මසාලා එකක් හදලා ටාකෝ ෆිලිං එකක් විදිහට අපි ටාකෝ එකක් විදිහට තමයි අවුට්පුට් එක හදන්නේ. ඉතින් ඔයගලන්ට එක එක රසවල් විදිහට ටාකෝස් හදන්න පුළුවන්. සුදු ලූණු ටික අපි පොඩ්ඩක් චොප් කරගන්න ඕනේ. ඉතින් මම සුදු ලූණු ටික ලූණු එක බැදෙද්දි ඉස්සෙල්ලාම එකතු කරේ නැහැ. මොකද එතකොට සුදු ලූණු ටික කර වෙයි. ඉතින් ලූණු ටික බැදීගෙන එනකොට අපිට පුළුවන් සුදු ලූණු එකතු කරගන්න. කපාගත්ත සුදු ලූණු ටිකත් අපි එකතු කරගන්න. අපි දැන් මේකට එකතු කරගන්නවා තක්කාලි පියුරි මේස හැඳි 2ක්. ස්පයිසස් හැටියට මිරිස් කුඩු තේ හැඳි භාගයක්. තුන පහක් තේ හැඳි කාලක්. ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක්. එකතු කරලා මේ විදියට මිශ්‍ර කරගන්න පුළුවන් අපේ පේස්ට් එක. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා පොල් කිරි කෝප්පයක්. ඉතින් මිටි කිරි එකතු කරගන්න පුළුවන්. ග්‍රේවි එක මේ විදිහට හදාගන්න ඕනේ. පිළිප චුට්ටක් වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට එකතු කරගන්න පුළුවන් ලුණු කුඩු තේ හැඳි කාලක්. ඉතින් රස අනුව අපිට අඩු වැඩි කරගන්න පුළුවන්.
දැන් අපි තඹගත්ත කඩල මේකට එකතු කරගන්න ඕනේ. කඩල ටික සේරම එකතු කරලා අපි මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේක හොඳ උක්කු පේස්ට් එකක් තමයි හැදෙන්න ඕනේ. මොකද අපි ටැකෝ එකකට දාගන්න නිසා. කියන්නේ ග්‍රේවි එකක්, thick gravy එකක් තමයි මේ වගේ අපිට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කොත්තමල්ලි කොළ. මේ විදිහට කඩලා උඩින් දාගන්න පුළුවන්. කොත්තමල්ලි කොළ ඉති 2ක් විතර කපා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි ඒක ලිපෙන් ඉවතට අරගෙන නැවතත් පෑන් එකක් ලිපේ තියලා ඒකට එකතු කරගන්න ඕනේ බටර්. බටර් ගොඩාක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ටෝටියා එකක් පුච්ච ගන්න පුළුවන් විදිහට. ඊළඟට අපිට අවශ්‍ය ලුණු ගොඩාක් ඕනේ නැහැ. පොඩි කොටසක්. අවු මිරිස් කරලක්. කපාගත්ත ලුණු ටිකත් අපි මේ විදිහට කොටු කපා ගන්න ඕනේ. අවු මිරිස් ඒකත් අපි මෙතනටම දාගෙන තක්කාලිත් අපිට ඒකත් අපි කොටු කපා ගන්න ඕනේ. බටර් ටික මෙල්ට් වෙනකොට ටෝටියා එක අරගෙන අපි කුක් කරගන්න ඕනේ. ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා දෙහි, කපාගත්ත ලුණු, අවමරිස්, තක්කාලියකට අපි ලුණු පිංච් එකක් අරගෙන මේ විදිහට ස්ප්‍රින්කල් කරලා දෙහි උෂ බිංදු කිහිපයකුත් එකතු කරගන්නවා. මේ විදිහට දෙපැත්ත පුච්ච ගත්තට පස්සේ අපිට පුළුවන් ලිපෙන් ඉවතට ගන්න. ඉතින් ටෝටියස් අපිට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි ටෝටියස් ගෙදරදිම හදා ගන්න විදිහත් කියලා දීලා තියෙනවා. ඔයගලන්ට ගෙදරදිම හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිලදී අරගෙන මේ විදිහට චන්න මසාලා ටකෝ එකක් ගෙදරදී හදන්න පුළුවන්. ඊට පස්සේ අපි ටේබල් ස්පූන් එකක් අරගෙන හදාගත්ත ටකෝ එකට චන මසාලා එක මේ විදියට එකතු කරගන්න ඕන. කපාගත්ත ලුණු, තක්කාලි, අවමරිස් මේ විදිහට දාලා අපිට මෙහෙම නවා ගන්න පුළුවන්. මේක වෙජිටේරියන් ඒ වගේම ගුණයි. වෙනස් විදිහට මේක රාත්‍රී ආහාරයට, උදෑසන ආහාරයට, එහෙම නැත්නම් ස්නැක් එකක් විදිහට උනත් ආහාරයට ගන්න පුළුවන්. මේ විදිහට අපි දෙපැත්තම හැදුනට පස්සේ
හදාගත්ත චන්න මසාලා එක මේ විදිහට දාලා කපාගත්ත ලුණු තක්කාලි අවමිරිසත් එකතු කරලා මේ විදිහට ෆෝල්ඩ් කරගන්න ඕනේ. ඉතින් ඕගලන්ටත් ගෙදරදිම මේ වගේ චන්න මසාලා ටාකෝස් හදලා රස බලන්න පුළුවන්. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ මොහිටෝ එකක්. ඉතින් අපි බලමු passion orange මොහිටෝ එකක් කොහොමද ගෙදරදිම හදාගන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා passion fruit ගෙඩියක්. මේ විදිහට අපි කපා ගත්තට පස්සේ බ්ලෙන්ඩර් එකට අපි එකතු කරගන්න ඕනේ passion fruit ටික. ඊළඟට අපිට අවශ්‍ය වෙන orange ගෙඩියක්. අපි ඒකත් පොත්ත ඉවත් කරගන්න ඕනේ. දොඩම් ගෙඩියේ මේ විදිහට ලෙල්ල ඉවත් කරලා දොඩම් ගෙඩිය අපි මේ විදිහට ටිකක් පොඩියට කපා ගත්තොත් අපිට ලේසි. එකේ තියෙන සීඩ්ස් ටික ඉවත් කරගන්න. මිංචි කොළ හතරක් වැඩි එකතු කරගන්න එපා. අවර්ණ පැණිබීම කෝප්පයක් එකතු කරලා අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒක හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඊළඟට අපිට අවශ්‍ය වෙනවා දෙහි. ගොඩාක් අවශ්‍ය වෙන්න හැ. පොඩි කෑලි මේ විදිහට කපා ගන්න ඕනේ. ඒක අපි ග්ලාස් එකටයි දාගන්නේ. මිංචි කොළ කිහිපයකුත් අපි ග්ලාස් එකටම දාගන්නවා. ඉතින් අපි බ්ලෙන්ඩ් කරද්දි තමයි කොළ කිහිපයක් විතරක් එකතු කරගත්තේ. මේකට අපිට කැමති තරම් මිංචි කොළ එකතු කරගන්න පුළුවන්. ice cubes ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්ත passion and orange mocktail එක මේ විදිහට ග්ලාස් එකට දාගන්න ඕනේ. මේක හොඳ රිෆ්‍රෙෂිං
මොහිටෝ එකක්. අපිට මේ විදිහට මිංචි කොලයකින් සරසලා ස්ට්‍රෝ එකකුත් දාලා ඉතින් ගෙදරට එන අමුත්තන්ට පැෂන් ඔරෙන්ජ් මොහිටෝ එකක් හදලා රස බලන්න දෙන්න පුළුවන්.